අමිත ආරියරත්න කියන්නේ වෘත්තීය නීතිඥවරයෙක්. ඔහුගේ බිරිඳත් නීතිඥවරියක්. අමිත ආරියරත්න නීති වෘත්තීය කටයුතු කරනකොට මානව හිමිකම් සංවිධාන වලට සම්බන්ධ වෙලා ක්‍රියාකාරීකයෙකු හැටියට වැඩ කරනවා. ඇන්ටන් සුගත් නිශාන්ත ප්‍රනාන්දුව කියන්නේ වද හිංසාවට ලක්වෙච්ච වින්දිතේ පස්සේ ඔහුව මරා දමනවා. මෙම නඩුව සම්බන්ධයෙන් අමිත ආරියරත්නගේ ක්‍රියාකාරීත්වය නිසා ඔහුට නිරන්තරයෙන් ජීවිත තර්ජන එල්ල වෙනවා. මීගමුව පොලිස් ස්ථානයට ගිය විට අවස්ථා දෙකකදී ගැටුම්කාරී සිද්ධීන් දෙකක් ඇති වෙනවා මොහුගේ මෝටර් රථය නතර කිරීම සම්බන්ධයෙන්. තවත් සිද්ධියක් තමයි මේ දෙන්නගේ නීතිඥ කාර්යාලයට ගිනි තැබීම. මේ පිළිබඳව රාගම පොලිසියට පැමිණිලි කළත් කිසිදු විමර්ශනයක් සිදුවන්නේ නැහැ. අවුරුදු 16ක් තිස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිසිය අසමත් වෙනවා. ආරියරත්න යුවල ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරනවා. ඔවුන් මෙම නඩුව ජයග්‍රහණය කරනවා. රජයට වන්දි ලෙස රුපියල් ලක්ෂයක් ගෙවන්න සිද්ධ වෙනවා. ආරියරත්න යුවල යමක් කමක් ඇති නිසා මෙවැනි මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ හැකියාව තියෙනවා. නමුත් පොලිසියේ පැමිණිලි විමර්ශනය නොකරන පොලිසිය අසාධාරණයට ලක්වෙන සාමාන්‍ය පුද්ගලයෙකුගේ තත්ත්වය කෙබඳු විය හැකිද? තවද මෙම නඩුවේදී කියනවා පොලිසිය තමන්ගෙන් සේවය ලබා ගන්න එන නීතිඥවරුන්ට ගෞරවාන්විතව සහ සුවදශීලීව තමන්ගේ සේවය සපයන්න ඕනේ. ඒ වගේම නීතිඥවරුනුත් වෘත්තීය ගරුත්වය රැකෙන ආකාරයට හැසිරෙන්න ඕන කියලා.